ආයුබෝවන් යාළුවනි සතුන්ගේ ලෝකය ගැන අලුත් තොරතුරු ගෙන එන ඇනිමල් වර්ල්ඩ් ගේම් නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම අපේ සුරතලුන්ට පණ වගේ ආදරේ නේද? ඒ නිසාම අපි කනබුන දේවල් වලින් පොඩ්ඩක් ඔවුන්ට රස බලන්න දෙන්න අපි පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඔබ දන්නවාද ඔබට හරිම ගුණදායක සමහර කෑම වර්ග අපේ ආදරණීය බල්ලන්ට හෝ පූසන්ට මාරාන්තික වෙන්න පුළුවන් කියලා. අද අපි කතා කරන්නේ ඔබේ සුරතලාගේ ජීවිතය රැකගන්න නම් ඔබ කවදාවත් ඔවුන්ට නොදිය යුතු ආහාර කීපයක් ගැන. පළවෙනි දේ තමයි චොකලට්. අපි කවුරුත් ආස වුණාට චොකලට් වල තියෙන ත්‍රිබොමීන් කියන රසායනිකය සතුන්ගේ හෘද ස්පන්දනය වේගවත් කරලා වමනය සහ මරණය පවා ඇති කරන්න පුළුවන්. ලූණු සහ සුදු ලූණු. අපේ කෑමවල රසායනිකයක් වුණාට ලූණු වර්ග සතුන්ගේ රතු රුධිර සෛල විනාශ කරලා ඔවුන්ව දැඩි ලෙස රක්තහීනතාවයට පත් කරනවා. සුදුලූණු පිසෝ සුදුලූණු වුණාට ඒවා සතුන්ට අගුණ වෙන්න පුළුවන්. මිදි සහ මුද්දරම් පළාත්. මේක ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක්. මිදි ගෙඩියක් දෙකක් කෑවත් බල්ලාගේ වකුගඩු ක්ෂණික අකල් මරණය වෙන්න පුළුවන්. ඒ නිසා මේවායින් ඔබේ සුරතලා ඈත් කරලා තියාගන්න ඕනි. සීනි රහිත රස කැවිලි. සමහර බිස්කට් සහ චුයින්ගම් වල තියෙන සොලිටෝල් කියන සීනි ආදේශකය සතුන්ගේ අක්මාවට දැඩි ලෙස හානි කරනවා. කුකුල් මස් කටු. ගොඩක් අය බල්ලන්ට මස් කටු දෙන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි පිසු කුකුල් මස් කටු හරිම බිඳින සුළුයි. ඒවා උගුරේ හිරවෙන්න හෝ බඩවැල් තුවාල කරන ලොකු ඉඩක් තියෙනවා. අපේ නොදැනුවත්කම නිසා අපේ සුරතලාට කරදරයක් වෙනවා දකින්න අපි කවුරුත් කැමති නෑ. ඒ නිසා සතුන්ට ආදරය කරන ඔබ ඔවුන්ට විශේෂයෙන් සකස් කළ ගුණදායී ආහාර පමණක් ලබා දෙන්න වග බලා ගන්න. මේ වීඩියෝව වැදගත් කියලා හිතෙනවා නම් ඔබගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. සතුන්ගේ ලෝකය ගැන මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න ඇනිමල් වර්ල්ඩ් ගේම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සොබාදාමට සහ සතුන්ට ආදරය කරන හෙට දවසක් වෙනුවෙන් අපි නැවත හමු වෙමු. ඔබට ස්තුතියි.